ඉතින් යාළුවනේ ක්‍රිකට් වලට ආදරය කරන ඔයාලා ඔක්කොමලා ආදරයෙන් සාදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා මගේ back to cricket YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඉස්සරහින් තියෙන bell icon එකත් all කරලම තියාගන්න. අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාගෙන අපි යමු වීඩියෝ එකට. 2026 මෙවර 2020 ක්‍රිකට් ලෝක කුසලානය නිමවටපත් වුණේ තුන්වන වරටත් ඉන්දියාව හට 2020 ලෝක කුසලානයක පහස විඳදරා ගැනීමට ඉඩ ලබා දෙමින්. ඒ විතරක් නොවේ මෙවර ලෝක කුසලාන තරගාවලියේදී එතෙක් මෙතෙක් පැවති ලෝක කුසලාන ඉතිහාසයට අභියෝග කරමින් නව වාර්තා රැසක් එක් වුණා. ඉතින් මෙවර තරගාවලියේ කලා ක්‍රිකට් වංශකතාව උඩු යටිකුරු කර තම ආධිපත්‍ය රැකගෙන සිටි ක්‍රීඩකයන් කීප දෙනෙකුට සෑම තරගයකදීම අසාර්ථකත්වයට ලක්වීමද කැපී පෙනුණා. එම කාරණාව මේ වන විටත් සියලු දෙනාගේම කතාබහට ලක් වෙලා තිබෙනවා. එය ඔවුන්ගේ ක්‍රිකට් වල අවසානයේද යන්න ප්‍රේක්ෂකයන්ගේ මතයයි. මෙලෙස සියල්ල සිදු වෙද්දී ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා වාර්තා කරන්නෙකු වන ලොව ක්‍රිකට් ක්‍රික්වස් ආයතනයේ විසින් මෙවර 2020 ලෝක කුසලාන තරගාවලිය නිරීක්ෂණය කරමින් අසාර්ථකම T20 කණ්ඩායමක් නිර්මාණය කර තිබෙනවා. එම ලැයිස්තුව නිර්මාණය කර ඇත්තේ මෙවර තරගාවලියේ අසාර්ථකව සුපිරි ආරම්භක පිතිකරුවන් මැද පෙළ තුන් ඉරියව් ක්‍රීඩකයන් සහ පන්දු යවන්නන් ඇතුළත් කරමින්. ඔවුන්ගේ වාර්තා අනුව මෙම කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පාකිස්තානු සුපිරි පිතිකරු සයිම් ආයුබ් සහ ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කමිල් මිෂාර නම් කරලා තියෙනවා. එංගලන්ත කඩළු රකින ක්‍රීඩක ජෝස් බට්ලර් සහ හිටපු පාකිස්තානු නායක බාබර් අසම් සහ මාකස් ස්ටොයිනිස් ග්ලෙන් මැක්ස්වෙල් යන ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරුවන් යුගලය සහ පාකිස්තානු තුන් ඉරියව් ක්‍රීඩක ෂදබ් ඛාන් ඇතුළත් කරලා තිබෙනවා. පන්දු යවන්නම් හැටියට ඇෆ්ගනිස්තානු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන්වද ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම කොදෙව් දේශයේ සුපිරි වේග පන්දු යවන්නෙකු වෙන ශාම ජෝසප්, එංගලන්ත සුපිරි වේග පන්දු යවන්නෙකු වෙන ජොෆ්රා ආචර් සහ පාකිස්තානු සුපිරි වේග පන්දු යවන්නා වන වේග පන්දු යවන්නා වන ෂහීන් අප්‍රිඩිද මෙන්න මේ සංචිතයට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ගයිස් මෙන්න මේ 11 දෙනාගෙන් යුත් කණ්ඩායම තමයි ඔවුන්ට අනුව තම කණ්ඩායම වෙනුවෙන් දක්ෂතාවයන් පෙන්වීමට අපොහොසත් වූ ක්‍රීඩකයන්. ඉතින් සැබවින්ම බැලුවොත් මොවුන් මෙවර දැක්වුවේ ඉතා දුර්වල ක්‍රීඩා විලාසයක්. ඔබේ මතය මොකක්ද? අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරගෙන යන්න.